BB come to Dubai කියපු ගමන් දන්නවනේ අපි කොහෙද ඉන්නේ කියලා. ඉතින් හරි ඩුබායි වල තමයි අපි ඉන්නේ. ඩුබායි වල ඩෙසර්ට් සෆාරි එකක. අපි ඩුබායි ඩෙසර්ට් සෆාරි එකේ පළවෙනි කොටස අපි දවස් කොහොමද ගත කරේ කියලා කලින් වීඩියෝ එකෙන් ගෙනාවා. මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ අපි ඔයාලට කොහොමද මේ ඩෙසර්ට් කැම්ප් එකේ නයිට් එක්ස්පීරියන්ස් එක කියන එක. ඉතින් අපිට මෙතන වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ගොඩක් දේවල් බලන්න පුළුවන් වුණා. බෙලි ඩාන්සින්, ෆයර් පර්ෆෝමන්ස් මේ වගේ හැමදේම. ඉතින් බලමු අපි කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක අපි ලැබුවේ කියලා. වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලා දකින්න ඇතිනේ අයියා අරබික් ඇඳුමක් අඳන් ඉන්නවා. ඉතින් ඒ වගේම මමත් ඇඳා. අපිට වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. හැබැයි මෙන්න මේ ෆොටෝස් ටික නම් අපි ගත්තා. අපි ඒ අරබික් විදියට ඩ්‍රෙස් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපේ කැම්ප් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි හදන්නේ. අපිට කැම්ප් එකේ පැකේජ් එකට ඩිනර් එක ඇතුළු තව ස්නැක්ස් එහෙමත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ස්නැක්ස් ගන්න ගමන් මෙතන තියෙන පර්ෆෝමන්ස් බලන්න. Come to Dubai. බලන්නකො මේ බෙලි ඩාන්ස් කොච්චර ලස්සනයිද කියලා. මං ඉන්න විදිහට ගන්න බෑ.
පර්ෆෝමන්ස් වලින් පස්සේ අපිට ලස්සන පර්ෆෝමන්ස් එකක් දැක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක අරාබියාවටම ආවේ නික ඉතාම ලස්සන ඩාන්ස් එකක්.
ලස්සන ඩාන්ස් එකෙන් පස්සේ අපිට ඩිනර් එක ඕපන් වුණා. ඉතින් ඊට පස්සේ තව පර්ෆෝමන්ස් කීපයක්ම තියෙනවා. ඉතින් ඒව බලන්න කලින් අපි ඩිනර් එක අරගන්න ගියා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන කවුරු හරි ඩෙසර්ට් සෆාරි එකක් යන්න හිතන් ඉන්නවා නම් කියන්න ඕනි මේ ඩිනර් එක ගැන. ඩිනර් එකේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඉතින් අපි නෝමලි පැකේජ් එක ගනිද්දී ඩිෆෝල්ට්ම එන්නේ අපිට මේ අපි දැන් ගන්න රෑ 8ට විතර ඕපන් වෙන ඩිනර් එක. ඉතින් කාට හරි පුළුවන් එතන කැම්ප් එකේදී තව ඩිනර් එකක් තියෙනවා VIP කියලා. ඉතින් ඒක ඕපන් කරනවා 6ට විතර. කලින් කන්න ඕන නම් බඩගිනි නම් ඒ පැකේජ් එක අපිට එතනදී පේ කරලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තම කැම්ප් කලින් ඕපන් වෙනවා. ඒ වගේම අපි ඉඳ ගන්න තැන අපි පර්ෆෝමන්ස් බලන පැත්ත දෙපැත්තක් තියෙනවා. ඉතින් එක පැත්තක තියෙනවා ටේබල් චෙයර්ස් තියලා. ඉතින් එතන ඉඳගෙන යාලට පර්ෆෝමන්ස් බලන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපිට ඕනේ උනේ මේ කැම්ප් එකේ එක්ස්පීරියන්ස් එක ඒ විදියට ගන්න. ඉතින් අපි කැමති උනේ එතන බිම ඉඳගෙන හැම ගන්න. ඒ වගේම ඉතින් බඩගිනි නැත්නම් කලින් කන්න 6ට 7ට කන්න අවශ්‍ය නැත්නම් අපිට 8ට ඩිනර් එක එන එකේ ඒක කිසිම වෙනසක් නැහැ. ඉතින් ටයිම් එක තමයි වෙනස්. මේ මම ඔයාලට කිව්වා අනිත් පැත්ත, ඒ කියන්නේ අපි VIP පැකේජ් එක ගත්තොත් මේ වගේ ටේබල්ස් වල ඉඳන් තමයි කන්න වෙන්නේ. දැන් මේ අපි කන්නේ බිම ඉඳගෙන. බිම කියන්නේ මෙතන කොට්ටයක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒක ඉඳගෙන පහළ ටේබල් එකක තමයි. ඉතින් අපේ ටේබල් එකේ තව ඉන්දියන් අයත් හිටියා. තවත් දෙයක් කියන්න ඕනේ. ඉතින් මෙතන මේ කැම්ප් එකෙන් සෑහෙනම පිරිසක් හිටියේ ඉන්දියන් අය තමයි. ඉතින් අපි ඩිනර් එක ගන්න අතරතුර මෙයාලා ෆයර් පර්ෆෝමන්ස් පටන් ගත්තා කියන්නේ මෙතන ස්ටේජ් එකට කලින් එයාලා වෙනම මේ ඩෙසර්ට් එකේ කැම්ප් එකට එළියෙන් ගිනි පත්තු කරලා ඒ පර්ෆෝමන්ස් එක පටන් ගත්තා. බලන්නකො මේ ඩුබායි කියලා තමයි මෙයාලා මේ ගිනි පත්තු කරලා මේ අකුරු ටික පෙන්වන්නේ. ඉතින් මේකෙන් පස්සේ යාළගේ ස්ටේජ් එකේ ෆයර් පර්ෆෝමන්ස් නුත් කරනවා. ඉතින් දැන් තමයි අපි අද දවසේ දකින භයානකම පර්ෆෝමන්ස් දකින්නේ. ඉතින් බලමු කොහොමද කියලා මේ ෆයර් පර්ෆෝමන්ස්.
මේ විදිහට තමයි ඩෙසර්ට් කැම්ප් එකේ එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ. ඉතින් රෑ 9:00 විතර වෙද්දී කැම්ප් එක ඉවර වෙනවා. ඉතින් ඊට පස්සේ මේ අපේ පැකේජ් එකේ අපිට ඉන්ක්ලූඩ් වෙනවා අපිව ආයෙම රිටර්න් කරනවා අපේ හොටෙල් එක ගාවට. ඉතින් දැන් මේ අපි එන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපිත් එක්ක දිගටම වීඩියෝස් එක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් හැමෝටම bye.